කොහොමද ගොඩක් කාලෙකින් අද මෙහෙ හැමතරම ක්‍රිස්මස් අද ක්‍රිස්මස් ඩේ එක අපි අද හිතුවා මෙහෙ තියෙනවා රෙඩ් රොක් බීච් කියලා බීච් එකක් අපි කලින් ගිහිල්ලා නැහැ. ඒකට යන්න තමයි අපි හදන්නේ. ඉතින් අපි ගිහින් බලමු මොන වගේද කියලා. එකකින් දැම්ම 4-wheel drive road එකට මෙතනින් එහාට යන්න දෙන 4-wheel වාහන විතරයි. ලකීලි අපිට හම්බුණා 4-wheel වාහනයක් අයියගේ වැඩපලේ. ඉතින් මේ වගේ තැන් වලින් යන්න තියෙනවා. ඒකයි මේ normal වාහන වලට යන්න දෙන්නේ නැත්තේ. මේ මාර ලස්සනයි හැබැයි මෙතන. මේ විලින්ටන් සිටි එකෙන් ඉඳලා කිලෝමීටර් 8ක් 9ක් වගේ තමයි එන්න තියෙන්නේ. පොඩි දුරයි විනාඩි 20ක වගේ දුර. යෝ උලන්නත් මේකින් පුළුවන් නේද? මඩ ගොඩයි නේද? ඔව්. වාහනේ හොදලා දෙන්න හිතන්නේ අපිට. වැඩපලේමනේ හොදන්නේ. ඉතින් මෙතන ගෙදර මිනිස්සේ වාහන Christmas hat එහෙමත් තාගෙන Christmas ඉන්න. ආන්නේ නේද? මේ ක්‍රිස්මස් කියලා නේ මේකට නම් සෙනඟ ඇවිල්ලා නේ. ඔව් ඒක තමයි. දැන් සිටි එක නම් සෑහෙන්න හිස් වෙලා තියෙන්නේ. ඒ වුණාට මෙතන නම් මේ පාකින් ෆුල් වෙන්න පින්නවා සෙනඟ. මොකටද ඉස්සරහ පේනවද? එතනින් එහාට යන්න බැහැ කිනේ. ඒක තමයි බලන්න. අපි මේ මෙතනින් වාහනේ පොඩ්ඩක් නතර කරා. තව ඉස්සරහට යන්න පාර ගොඩක් සවුතුයි. අපේ වාහනේ මේ all wheel drive එකක් වුණාට ගොඩක්ම උස නැහැ මේ අර ඕෆ් රෝඩ් යන්න මහතපේව තරම්. ඉතින් ගොඩක් දරුණු තැන් වල යන්න අමාරු නිසා අපි මේ හරියෙන් පොඩ්ඩක් වාහනේ දාලා මේ පයින් යනවා කිලෝමීටර් 200ක් වගේ තමයි තව යන්න තියෙන්නේ. අපිට බයයි අර ටික යන්න දැක්කම බය හිතෙනවා. ඔව් මේක ෂුවර් නෑනේ මේ අපිට පුළුවන් යට වැඩිද දන්නේ නැහැ. ඒක නිසා අපි මෙතනින් දාලා යනවා. මේ මෙතන මේ වේල්ස්ලා, සීල්ස්ලා, ඩොල්ෆින්ස්ලා එහෙම ඉන්න ඒරියා එකක් කියලා තමයි කියන්නේ. දැන් රෙඩ් රොක් එක පහු කරගෙන තමයි අපි ආවේ මෙතනට. මෙතනට ආවේ මේ මුහුදු සිංහයෝ එහෙම ඉන්නවද බලන්න. අපි යන ගමන් ඔයගොල්ලන්ට රෙඩ් රොක් එක පෙන්නන්න. මුලින්ම මෙතනට ගිහින් බලමු. මේ පේනවනේ මෙතන අර හසාඩ් වර්නින් දාලා තිනවා එක්ස්ට්‍රීම් ඩ්‍රයිවිං හසාඩ්. අනිවාර්යයෙන්ම අපි ආවනම් මෙතන අදින්න බෑ අපේ වාහනට. මෙතනින් එහාට යනවා නම් අනිවාර්යයෙන්ම මේ 4-wheel drive වලට හදපුම වාහනයක් වෙන්න ඕනි. අපේ එක යන්න පුළුවන්. නමුත් ඉතින් අර
මොන හරි එමෙහි වැදිලා ඩැමේජ් වෙන්න ඉඩ තියෙනවා අනිවාර්යයෙන්ම මෙතනින් යන්න ආවනම්. අපි ඒක නිසා දාලා ආව එක හොඳයි. මේ පේනවනේ මෙතන පල්ලම. මේවා එහෙම ගන්න අමාරුයි අනිවාර්යයෙන්ම. කවුද මොකද සිංහයෙක් ඉන්නවා අන්න බලන්න. එයා අවුවත් අපි ඉන්නේ. ඔව් අපි ළඟට යන්නේ නේද එයාගේ. අරු පඬිතයෝ කියනවා අතන ගහලා දුන්නනේ ළඟට යන්න එපා කියලා. එහෙමද? අනේ. ඒ අර ඉන්න මිනිස්සු ඉන්න හරියට ඇත්ත හැය. ඔව් අනේ එයා හරියට. පහින් දන්නේ වතුරට. මෙහෙ තියෙනවද දන්නේ සමහරට ඇති. සමහරට ඇවිද්දොත් අපිට තව හොයාගන්න පුළුවන් මේගොල්ලෝම. එයා බැස්සද කොහෙද? එයා අතන කවර වෙලා ඔයා. අයියෝ. Nunggu bayar. Oh, langsung. Iya, Aneh, gila. ළඟටම ගියානේ. Ayo. පැත්තට යමු. Arin. Arin no. Anin naman. Wow, yeah, United Shark. Lasa na ni. මෙතන ඉන්නව ගොඩක් අය. අපි චුට්ටක් අතනින් ඉස්සරහට ආවා. පෙන්නන්න මෙතන ඉන්න කෙනෙක් නිදාගෙන. පේනද? ආයි තව එක්කෙනෙක්. මෙන්න මෙතන. රේල්ලා නම් නැහැ නේද? ඕ. ඒ බයික් එක ඩෝල්ෆින්ස්ලා. ඒගොල්ලෝම නම් බලන්න නම් නිතරම මෙතන ඉන්නවා මං හිතන්නේ. අපි ගියේ මෙන්න මෙතනට මේ මුහුදු සිංහය හිටියේ මේ ටිකේ තමයි. ඊට පස්සේ අපි කාර් එක දාලා ආවේ මග මෙන්න මේ පැත්තේ. මෙන්න මෙතන තමයි අපි කාර් එක දාලා ආවේ. මේ තින්නේ අපේ කාර් එක. මේ තින්නේ අපේ කාර් එක. අපිට එන්න අමාරු නිසා තමයි අපි මෙතනින් ගන්න අමාරු නිසා දාලා ආවේ. මෙතන මේ ගලක් විතර තියෙනවා. ඔව්. දැන් අපි ආපස්සට යනවා. යන ගමන් රෙඩ් රොක් එකට ගිහිල්ලා කෑම ටිකක් කාලා යන්න තියෙනවා. නැවැත්තුවා කන්න. චුට්ටක් පීස් එකයිනේ. කන්න
බලන්න මෙතන මාර ලස්සනයි. කඳුත් එක්ක බීච් එක තිත්ති බලන්න මාර ලස්සනයි. අන්නයි හදන්නේ. අපි කනවා එන්න. බයික් රයිඩ් අදායි. අමාරු නේද? අපි දැන් රෙඩ් රොක් එකට ආවා. කෑම කාලා. අර තියෙන රෙඩ් රොක්. ඒ ගල රතු පාටයි. මම හිතන්නේ ඒකින්ද වෙන්නේ නැති රෙඩ් රොක් තියෙනවා. ඒ කොටස විතරක් රතුයි. අනිත් ගල් ඔක්කොම නෝමල් වෙන අනිත් කළු පාට තියෙනවා. ඇයි දන්නේ එහෙම වෙලා තියෙන්නේ? ඉතින් අපි හොයලා බැලුවේ නැහැ. අපි ඇත්තටම මෙහෙම මේක ගැන ලොකු විස්තරයක් හොයලා බැලුවේ නැහැ. නිකන් දැක්කා. අපි ඉතින් මෙයාට ඔය ගොඩක් දවසකින් ආව එක TikTok එකේ දකින්නවා. එහෙම විස්තර දකින්නවනේ. මේකට එන්න ඕනේ කිය හිටියේ. අපි දන්නේ ඇයි මේ රෙඩ් රොක් කියන්නේ මෙතනට මේ ගල් ටික රතු පාටයි. දැන් අනිත් ගලුත් එක බැලුවාම. ඔව් මේ බලන්න රතු පාටයි. රතු පාටයි ගල. මේ දැන් මැදත් එහෙම තමයි. මැදත් රතු පාටයි ගල වෙන් වුණාම. ඒ ඒරියා එකේ තියෙන ඒ යම් කිසි ගල් ප්‍රමාණයක් අනිත් ඒවා නෝමල් පාට. සමහර ගල් තියෙනවා රතුයි කලවණු. ඒක මේ හේතුව නම් දන්නේ නැහැ. ඔන්න මේක තමයි තියෙන රෙඩ් රොක් ඒරියා එක. ඉතින් අද ජර්නි එක අපි මෙතනින් ඉවර කරනවා. අපිට ඉතින් ඇත්තටම අපි හිතාගෙන ආයේ මේ රෙඩ් රොක් බලන්න. ඊට වැඩිය ලොකු ඇඩ්වෙන්චර් එකක් හම්බුණා. 4-wheel drive road එකට අපිට දාන්න පුළුවන් වුණා. අපි ආයේ 4-wheel car එක නිසා ඒක නම් මාරු හැබැයි මාර එක්ස්පීරියන්ස් එකක් වෙනස් එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මමත් ෆස්ට් ටයිම් තමයි 4-wheel road එක 4-wheel vehicle එකක් drive කරේ. ඉතින් ඒක වෙනම අපි හිතන් ආවට වැඩිය ලොකු එක්ස්පීරියන්ස් එකක් වුණා. ඊළඟට අපි මුදු සිංහයෝ ඉන්න තැනට ගියා. ඒක නම් ලයිව් බලන්න පුළුවන් ළඟටම. ඒ වගේ හිතන් ආවට වැඩිය අපිට ගොඩක් හොඳ දවසක් වුණා. ඉතින් මේ අවට කවුරු හරි 4-wheel වාහනයක් තියෙන හරි නැතුව හරි ඉන්නවා නම් අනිවාර්යෙන් මෙතන බලන්න එන්න. හරිම ලස්සනයි. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් තව ලස්සන අලුත් වීඩියෝ එකක් ගිහින් එන්නම්. බයි.